විසිතුන්ගන පොදුරාජ මණ්ඩල ක්‍රඩා උලේ සිවන ක්‍රඩා දිනේදී ශ්‍රී ලංකා ක්‍රඩක ක්‍රඩිකාවන් අද මලල ක්‍රඩා තරගේ සව් ආරම්භ කරමින් මලල ක්‍රඩා පිටට අවතීරණ වුණා ස්කොට්ලන්තයේ ස්කොට් ස්ටෝන් ක්‍රඩා සංකීර්ණය එතකම මීටර 110 කඩළු මතින් දිවීමේ මූලික තරග සඳහා සහභාගී වුණු පළමු මූලික තරගය සඳහා සහභාගී වුණු රොෂාන් රණතුංග සිවන ස්ථානය දිනා ගන්නට සමත් වුණා. තමන්ගේ පෞද්ගලික හොඳම කාලය වාර්තා කර ගනිමින් තමයි රොෂාන් මේ තරගය අවසන් කරේ. ඒ අනුව රොෂාන්ට අවස්ථාව හිමි වෙනවා අවසන් 8 දෙනාගේ එහෙම නැත්නම් අවසන් මහා තරගයේ අද රාත්‍රී ස්කොට්ලන්ත වේලාවෙන් රාත්‍රී 9:45ට මේ ඔබ පසුපසින් දකින 10 වන පතේදී තමයි ඔහු තරග වදින්නට නියමිතව තිබෙන්නේ. අවාසනාවන්ත ලෙස අද දවසේ ශ්‍රී ලංකා කණ්ඩායම බලාපොරොත්තු වුණු පදක්කම් බලාපොරොත්තුවක් තබාගෙන සිටි ඉසව්වක් වුණු ඉන්දක දිසානායක බරිසිලිමේ ක්‍රීඩකයා කිලෝග්‍රෑම් 71 බරපන්තියෙන් ඔහුට හැකියාවක් ලැබුණේ නැහැ. අද දවසේ ජයග්‍රහණයක් ලබා ගන්නට ඔහුගේ ස්නැච් ක්‍රමයේ අවස්ථා තුනම ඔහු අතින් ගිලිහී ගියා. අද දවසේ මීටර 100 පිරිමි මූලික වටේ තරඟ සඳහා චමෝද් යෝධසිංහ සහ දිනෙත් වීරරත්න සහභාගී වුණා. එහිදී දිනෙත් තුන්වන මූලික තරගයේ සඳහා සහභාගී වෙමින් එහි තුන්වන ස්ථානයේ හිමි කරගත්තේ තපර 10.3කින් තරගය නිම කරමින් සමස්ත ක්‍රීඩකයන් වර්ගීකරණයේදී ඔහුට හිමි වුණේ 22 වන ස්ථානය. චමෝද් යෝධසිංහ සහභාගී වුණ 8 වන මූලික තරගයට එහිදී චමෝද් තුන්වන ස්ථානයේ දිනා ගන්න සමත් වුණා. තපර 10.45කින් තරගය නිම කරමින් චමෝද්ට සමස්ත ශ්‍රේණිගත කිරීම අනුව ක්‍රීඩක කාලගණනය අනුව 32 වන ස්ථානයේ හිමි වුණේ. අනුව මේ ක්‍රීඩකයන් දෙදෙනාටම ඊළඟ වටය කරා ගමන් කරන්නට හැකියාවක් හිමි වුණේ නැහැ. ඒ වගේම පිහිනුම් ක්‍රීඩාව පිළිබඳව අවධානය යොමු කරද්දී අද දිනේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් MF මුහම්මඩ් තරඟ වැදුනා මීටර 100 නිදහස් තරගයේ සව්වේදී. එහිදී ඔහු තරගයේ තමන්ගේ මූලික තරගය පළමු යන්නා විදිහට නිම කරත් ඔහුට ජයග්‍රහණය ලබා ගන්නට හැකියාව ලැබුණත් තපර 53කින් තරගය නිම කරමින් සමස්ත ශ්‍රේණිගත කිරීම අනුව ඔහුට 43 වන ස්ථානයේ හිමි වුණේ. අනුව ඔහුට ඉදිරියට ගමන් කරන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේ අද සන්ධ්‍යාවේ පවත්වන තරඟවලදී. කෙසේ වෙතත් අද රාත්‍රියේ තරඟ දිහාවට අපි අවධානය යොමු කරන්නට සූදානම් වෙන්නේ. රාත්‍රී තරඟවලදී මලල ක්‍රීඩා ඉසව් අතරේ ඔබ දකින මේ ක්‍රීඩා පිටියේ දසුන් සමරවීර උසපැනීමේ තරගයේ ඉසව් සඳහා රාත්‍රී 7:10ට ස්කොට්ලන්ත වේලාවෙන් රාත්‍රී 7:10ට සූදානම් වෙනවා. ඒ වගේම රොෂාන් රණතුංග සහභාගී වන මීටර 110 කඩළු මතින් දිවීමේ තරගයේ ඉසව්වේ අවසන් තරගය රාත්‍රී 9:45ට පවත්වන්නට නියමිතව තිබෙනවා. බොක්සිං තරග පිළිබඳව අවධානය යොමු කරද්දී අවසන් 16 දෙනාගේ වටේ තරග දෙකක් පැවැත්වෙනවා. ඒ කාන්තා ෆ්ලයිවේට් බරපන්තිය කිලෝග්‍රෑම් 51 බරපන්තියේ නදිකා පුෂ්පකුමාරි තරග වදින්නට නියමිතයි අවසන් 16 දෙනාගේ වටේ තරගයේදී. ඒ වගේම රවින්දු ජයනාත් අද දවසේ කිලෝග්‍රෑම් 60 බරපන්තියේ අවසන් 16 දෙනාගේ වටේ තරග වදින අනෙක් ක්‍රීඩකයන්. ඉතින් අපි සූදානම් වෙනවා එලෙන් ස්පෝර්ට්ස් වෙතින් මේ තරඟ තොරතුරුත් අද දිනේදී ඔබ වෙත රැගෙන එන්නට. රාම් ක්‍රිෂ් සමගින් මම චතුක දිවාශන ස්කොට්ලන්තයේ ග්ලාස්ගෝ නුවර පැවැත්වෙන 23 වන පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ සිට